FL Studio ටියුටෝරියල් එකට යාළුවම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් DJ රන්දිම YouTube channel එක බලන ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. තව මේ වගේ ලස්සන educational videos ඉගෙන ගන්න බලන්න. ඉතින් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. දැන් අද මම කියන්න යන්නේ මම පොඩි plugin explain එකක්. ඉතින් මම මෙතන මම use කරගන්නවා recording එකට recording එකක් කරගන්න හදන්නේ. මේ recording එක දානවා. check 1 testing 1 check 1 testing 1 check 1 2 1 2 check 1 check 1 2 3 3 check 1 testing 1 check ඔය විදිහට මම check 1 testing 1 check 1 testing 1 check 1 2 1 2 check 1 මගේ පරණ වීඩියෝස් බලන්න YouTube එකේ දාලා ඇති how to record vocal using FL Studio DJ රන්දිම YouTube channel එකේ බලන්න. ඒකේ explain කරලා තිනවා FL Studio recording Cubase recording දෙකම තියෙනවා. හරි ඔන්න ඔය විදිහට මම voice record එකක් කරගත්තා. මට ඕන මේ voice එකේ දැන් මම මේක channel 3ට දාගමු. මට අවශ්‍ය channel 3නේ මම channel 4ට දාගන්නවා. ඒක මගේ දැන් අර කතා කරන channel එක channel 3 තියෙන නිසා මම channel 6ට දාගත්තා. channel 6 තියෙන්නේ. මම කරන්න හදන්නේ දැන් මේක play කරනවා. බලමු අපි mixer එකෙන් channel 6ෙන් play වෙනවද කියලා. check 1 testing 1 check 1 testing 1 check 1 2 1 2 check 1 check 1 2 3 3 හරි එකෙන් ප්ලේ වෙනවා. ඉතින් මට අවශ්‍යයි මේකේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක. එහෙම නැත්නම් නොයිස් රිඩක්ෂන් එකක් කරගන්න මේ මගේ කටහඬට අමතරව බාහිර පරිසරයෙන් ඇහෙන ශබ්ද ඒ ෆ්‍රීකවන්සිස් ඒ සවුන්ඩ් එක මට අවශ්‍යයි කට් කරගන්න. ඉතින් ස්ප්ලිට් කරගන්න. ඉතින් මම ඒකට මම යූස් කරගන්නවා ඒකට යූස් කරන ප්ලගින් කිහිපයක් තියෙනවා. මම ඒකෙන් කිහිපයෙන් එකින් එක එක්ස්ප්ලেইন කරන්න. NX1 කියලා එකක් තියෙනවා. NX1 මොනෝ කියන එක අපිට යූස් කරන්න පුළුවන්. අපි මොනෝ යූස් කරන්නේ මේක මයික් රෙකෝඩින් එකකින් ගත්ත එකක්. ඒක ස්ටීරියෝ නෙවෙයි. ඒක channels path දෙක නැහැ. එක channel එකයි තියෙන්නේ. ඉතින් ඒකයි මොනෝ යූස් කරගන්නේ. ස්ටීරියෝ යූස් කරන්නේ අවුට් සිග්නල් දෙකකින් එන එකට. මේක රෙකෝඩ් එක මයික් එකකින් ගත්තේ ඒක මොනෝ එකක්. ඉතින් අපිට පුළුවන් මේ NX1 noise මේකෙන් noise එක reduction කරගන්න. ඒ වගේම තව එකක් තියෙනවා මම ආසම් plugin එකක්. ඉතින් ඒකේ නම තමයි RX11 voice denoise. මේ plugin එක use කරලත් අපිට පුළුවන් voice එක reduction කරගන්න. මෙතනින් මේ වයින් threshold එක reduction level එක optimize for music ඒවා setting හදලා අපිට පුළුවන් මේක reduction කරගන්න. ඒ වගේම තමයි මම කලින් ක්‍රමයක් කියලා දුන්නා. ඔයාලට මතක ඇති edit sample ගිහිල්ලා මෙතනින් select කරලා සම්පූර්ණ මේක ඒකේ tool වලට ගිහිල්ලා tool එකේ denoise clean denoise option එක use කරලා අපිට පුළුවන් background noise එක remove කරගන්න. එහෙම මම ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒක බලන්න. ඒක වීඩියෝ දාලා තියෙනවා YouTube එකේ. ඒක බලන්න. මම දැනට මේකේ ක්‍රම දෙකක් කිව්වා. අපි 6 channel එකේ NX1 එක දාලා reduction කරගන්න පුළුවන්. ඒ වගේම voice denoise එක දාලා reduction කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට තව පුළුවන් තව plugins තියෙනවා. ඉතින් voice reduction කරන්න. ඒ දෙක තමයි මම බොහෝ වෙලාවට use කරන්නේ. ඉතින් ඒ දෙකෙනුත් මගේ ප්‍රියතම plugin එක තමයි voice denoise කියන එක RX11 ලයි. ඒකෙන් ගොඩක් quality එකට අපේ background noise එක cut කරලා අපේ noise එක පැහැදිලිව ඇහෙන්න සලස්වනවා. හරි මම හිතනවා මේකෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙම ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් මාව follow කරන්න. මගේ DJ රන්දිම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම RME record channel එක follow කරන්න Facebook එකේ. හරි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ඊළඟ පාඩමෙන් හම්බ වෙමු.